සියලු දෙනාටම ආයුබෝවන්. පොඩි රසවත් කාරණාවක් අද කතා කරන්න යන්නේ. ඒ තමයි පෘථුවිය ස්ලෝ වීම ගැන. අපි දන්නවා පෘථුවිය භ්‍රමණ වේගයේ පෘථුවිය එක වටයක් අරගෙන දවසක් යනවා. ඒ කියන්නේ පැය 24ක්. ඕක එන්න අඩු වෙනවා. දල වශයෙන් මේක ගණනය කරලා තියෙනවා. අවුරුදු 100ක කාලයක් ගත්තොත් එහෙම මිලි තප්පර 17ක වගේ ප්‍රමාණයකින් ඔය පෘථුවිය ස්ලෝ වීම සිද්ධ වෙනවා භ්‍රමණ වේගයේ. ඒතර මේකට හේතු කාරණා කිහිපයක් තියෙනවා අපිට භෞතික විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන්. පළවෙනි එක තමයි අපි කියන වඩදිය බාධිය. ඒතර වඩදිය බාධිය ඇතිවීම නිසා සාගරයේ ඇතිවෙනවා අපි දන්නවා ද්‍රව පෘෂ්ඨය මත ඇති වෙන තරංග සාගරයේ ද්‍රව පෘෂ්ඨය මත ඇති වෙන තරංග නිසා මේ පෘථිවි කබොල ඝන වගේ තියෙන ප්‍රමාණයත් එක්ක ඇති වෙන ඝනයත් එක්ක මේ සාගරයේ ඇති වෙන ඝර්ෂණය නිසා මේ පෘථිවිය ස්ලෝ වීම සිද්ධ වෙනවා. ඒක ප්‍රධාන කාරණාව. ඒතර මම චුට්ටක් පැහැදිලි කරනවා ඔය වඩදිය බාධිය ඇති වෙන්නේ කොහොමද කියලා. දැන් ප්‍රධාන වශයෙන් මේ පෘථිවියේ වඩදිය බාධිය එහෙම නැත්නම් සාගරයේ රැලි ඇති වෙන්න ප්‍රධානම හේතුව චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලය. ඊට අමතරව සූර්යාගේ බලපෑමකුත් තියෙනවා ගුරුත්වාකර්ෂණේ. මම චන්ද්‍රය ගැන කියන්නම් විස්තරේ. දැන් චන්ද්‍රය මෙහෙම තියෙනවා නම් මෙයාලගේ මේ ස්කන්ධ කේන්ද්‍රය ආකර්ෂණ රේඛාව තමයි මේ තියෙන්නේ. right? එතකොට දැන් මෙයාගේ ගුරුත්වාකර්ෂණ බලයට පෘථිවිය ලක් වෙනවා සම්පූර්ණයෙන්. පෘථිවිය මත තියෙන සාගරය මේක ජලය right? මේ මෙහි තියෙන ඝනයක් පිටින් තමයි තියෙන්නේ සාගරයේ ජලය හැටියට. නෝ. එතකොට මේ ඝන කොටසට වඩා මෙයාගේ ගුරුත්වාකර්ෂණ බලයට වැඩි වශයෙන් ලක් වෙන්නේ මේ සාගරයේ තියෙන ජල කොටස. මොකද හේතුව දැන් අපි කියන අවස්ථිතිය කියලා කාරණාවක් අපි ඉගෙන ගන්නවා භෞතික විද්‍යාවේදී. අවස්ථිතිය කියලා කියන්නේ වස්තුවක් ඉන්න එක චලිතාකාරයක ඉඳලා ඒක වෙනස් වෙන්න තියෙන අකමැත්ත. එතකොට දැන් මෙයාගේ මේ ඔය අවස්ථිතිය කියන කාරණාව සම්පූර්ණයෙන්ම නදාගෙන පවතින එයාගේ ස්කන්ධය මත. right? එතකොට මේ ඝන කොටසක් තියෙන පෘථිවියේ කබොල කියන්නේ මේ සාගරයේ යටින් පිහිටි කොටස මේක ඝන කොටසක් ඇති තියෙන නිසා මේ කොටසේ ස්කන්ධය වැඩි. අවස්ථිතිය වැඩි. ඒතකොට එයා මෙයා පැත්තට ආකර්ෂණය වීම අඩුයි. අර ගුරුත්වාකර්ෂණ බලය නිසා. නමුත් සාගරයේ තියෙන ජලයේ අවස්ථිතිය අඩුයි. ස්කන්ධය අඩුයි සාපේක්ෂව මේ ඝනවලට සාපේක්ෂව. ඊළඟ කාරණේ මෙයා ද්‍රවයක් නිසා එයා අපිට එයාගේ හැඩය වෙනස් කරන්න පුළුවන්. අපි දැන් ද්‍රවයක් බෝතලයකට එහෙම දැම්මොත් ඒකේ හැඩය ගන්නවා. අන්න ඒ විදිහට. right? ඒක නිසා මෙයාගේ සාගර රැලි ඇති වෙන්න පටන් ගන්නවා. right? මම දල වශයෙන් අඳින්නම්. මෙන්න මේ විදිහට. right? වඩදිය කියලා කියන්නේ අපි ඕක. ඒතර මේ පැත්තේ මෙහෙම වඩදිය ඇතිවීමක් සිද්ධ වෙනවා. ඒතර මේකේ අනිත් පැත්තෙත් ඔහොම විස්කම්භය දිගේ ගත්තොත් මේ පැත්තෙත් වඩදිය ඇතිවීමක් සිද්ධ වෙනවා. right? ඒතර මේ වඩදිය ඇතිවීමට හේතුව අනිත් පැත්තේ අපි ගත්තොත් එහෙම ඒක ටිකක් එහාට ගිය කාරණාවක්. මෙතන දැන් අපි මේ ස්කන්ධ කේන්ද්‍ර ගත්තම මේ ස්කන්ධ කේන්ද්‍රය ආකරන රේඛාවේ ලක්ෂයක් තියෙනවා. මෙන්න මේ ලක්ෂය වටාත් මේ පෘථිවිය සහ චන්ද්‍රයාගේ පොඩි භ්‍රමණය වීමක් තියෙනවා. මෙයා දැන් සූර්යාවට යන ගමන් පොඩි භ්‍රමණය වීමක් තියෙනවා. right? ඒක මේකෙන් ගැස්සීමක් වගේ හරියට. ඉතින් ඒක නිසා අපි භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා කේන්ද්‍ර අපසාරී බලය කියලා. දැන් අපි මම සරලව පැහැදිලි කරන්නම්කෝ. දැන් ඔයාලා ගලක් අරන් මෙහෙම ඔළුවට කැරකුවොත් එහෙම තන්තුවකින් ගැට ගහලා ඒක ගැලවිලා ඉවතට විසි වෙන්න තමයි හදන්නේ. ඔක තමයි අපි කේන්ද්‍ර අපසාරී බලය කියලා දර වශයෙන් කියන්නේ. ඒතර මේකෙත් දැන් මෙයා මේ කේන්ද්‍රය වටා මෙහෙම භ්‍රමණය වීමක් තියෙනකොට මේ ජලය මේ ඉවතට කේන්ද්‍රාපසාරී බලයෙන් ඉවතට යාමක් දකින්න ලැබෙනවා. ඒක නිසා මේ පැත්තෙත් වඩදිය ඇති වෙනවා. ඉතින් මෙහෙන් සාගරය මෙහෙම ස්කන්ධ ප්‍රමාණය වැඩි වෙද්දී මේ පැත්තෙන් අඩු වෙනවා. බාධිය ඇති වෙනවා මේ පැත්තෙන්. ඉතින් ඔක රසවත් කාරණාවක්. ඒකයි මම චුට්ටක් ඔය වඩදිය බාධිය කියන ඔන්න කිව්වේ. right? ඒතකොට ප්‍රධාන වශයෙන් ඔය චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලය ඔකට ප්‍රධාන හේතුවක් වඩදිය බාධිය ඇති වෙන්නේ. ඉතින් මෙහෙම තමයි සාගරයේ රැලි ඇති වෙන්නේ. මේ රැල්ල නිසා පෘථිවියේ ඝන කොටසත් එක්ක තියෙන ওই ඝර්ෂණය නිසා
මේ ඊට පස්සේ මේ රැලි නිසා ඇති වෙන ඝර්ෂණය හින්දා මෙයාගේ ස්ලෝ වීමක් සිද්ධ වෙනවා. ඔක ඔන්න පළවෙනි කාරණා. right? දෙවෙනි කාරණය. දැන් අපි ඔය සාගරයේ රැලි ඇතිවීම කියන එක පොඩක් පැත්තකට දාමු. දැන් ඔය සාගරයේ රැලි ඇතිවීම නිසානේ ඔය වැඩේ උනේ. right? එතකොට සාගරයේ රැලි ගැන හිතන්නේ නැතුව අපි මේ සාගරයේ වටේ ද්‍රව්‍ය සාගරයේ පෘථිවි වටේ ඝනයේ වටේ සාගරයේ විතරක් තියෙන අවස්ථාව ගැන හිතමු. එතකොට මේ මෙහෙම තියෙනකොට දැන් මෙයා භ්‍රමණය වෙන නිසා මේකෙදි පෘථිවිය ස්ලෝ වීම එක හේතුවක්. right? ඒ කියන්නේ සාගරයේ වටේට තියෙන ද්‍රව කොටසක් ඇතුලෙන් ඝන කොටසක් තියෙනවා. ස්ටේට්ස් දෙක තියෙන අවස්ථා දෙක පදාර්ථයේ ද්‍රව්‍ය සහ ඝනය හැටි. ඒතර මේ දෙන්න අතර ඔය භ්‍රමණය වීමේදී ඝර්ෂණ බලයක් හට ගන්නවා. ඔක දෙවෙනි කාරණාව. ඉතින් ඕක ඔයාලට මේ පැහැදිලි කරගන්න පුළුවන් පොඩි විදිහක් කියන්නම් මම. ඔයාලා ගන්න මේ බිත්තරයක්. හරි? තඹපු නැති බිත්තරයක්. right? තඹපු නැති බිත්තරයක් අරගෙන මේක මේ සුළු තියලා කරකවන්න බලන්න මේක කරකවන්න බෑ. සමුද්‍ර විතර හිටින්නේ නැහැ. හේතුව තමයි මේ කට්ටයි කට්ට ඝනයක් ඇතුලේ තියෙන ද්‍රවයක් මේ දෙන්න අතර තියෙන ඝර්ෂණ බලයෙන් හින්දා සමතුලිතතාව නැති වෙනවා. හැබැයි මේ බිත්තරේම ඔයාලා තම්බලා ආපහු කරකවන්න හොඳට සමතුලිතව මේක කරකිනවා. හේතුව පිටින් තියෙන කට්ට සහ ඇතුලේ තියෙන නැවතර ද්‍රවයේ ඝන බවට පත් වෙලා තියෙන හින්දා මේ දෙක අතර ඝර්ෂණ බලයක් නැති නිසා එයා සමතුලිතව ඉන්දියාට හැකියාව තියෙනවා සමතුලිතව භ්‍රමණය වෙන්න. right? ඉතින් ඔන්න ওই කාරණේ දෙවෙනි එක මොකද්ද මේ එළියෙන් තියෙන ද්‍රව කොටස සහ ඇතුලේ තියෙන ඝන කොටස පෘථිවියේ ඝන කොටස අතර ඇති වෙන ඝර්ෂණ බලය තමයි ඔය දෙවෙනි කාරණාව. ඊළඟට තුන්වෙනි කාරණාව දැන් අපි දන්නවා මේ පෘථිවියේ ඔය ගොඩබිම් මත තියෙන උත්තර ද්‍රවයේ විශේෂයෙන් මේ ගොඩබිම් මත තියෙන අයිස් ද්‍රව බවට පත් වෙලා මේ සාගර ජලයේ මට්ටම වැඩි වෙනවා එන්නේ. right? ඔන්න ඔය විදිහට සාගර ජලයේ මට්ටම එන්න වැඩි වෙනවා. එතකොට මේ සාගර ජලයේ මට්ටම වැඩි වෙනකොට මොකද වෙන්නේ? පෘථිවියේ අපි කියනවා ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වෙනවා. right? ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වෙන හින්දා මෙයාගේ භ්‍රමණ වේගය අඩු වෙනවම කිව්වට තේරෙන්නේ නැහැ. right? භෞතික විද්‍යාව කරන අපේ දරුවෝ දන්නවා ඔක. මම තව උදාහරණයක් පැහැදිලි අපි මේකට ලැබ් එකේ කරනවා මේ ස්කෝල් ලැබ් එකේ පොඩි පරීක්ෂණයක් කරනවා. මේක කියනවා භ්‍රමණ පුටුව කියලා. ඔයාලා ගෙදර දුන්නත් කරන්න පුළුවන් භ්‍රමණ පුටුවක් තියෙනවා නම්. ඔය භ්‍රමණ පුටුවේ අපි දැන් කෙනෙක් වාඩි කරලා එයාගේ අතට මෙහෙම දෙනවා බර යකඩ බෝල දෙයක් කියලා හිතන්නකෝ. right? එතකොට දැන් මෙයා මේකේ ඉඳලා මෙයාට භ්‍රමණයක් දෙනවා අපි. ඔන්න කැරක් ඉන්නවා. ඉතින් මෙයා ඔය ඉන්න ගමන් මේ ස්කන්ධ දෙක ලං කරගත්තොත් ශරීරයට මෙයාගේ භ්‍රමණාක්ෂය වටා ස්කන්ධ ව්‍යාප්තිය අඩු වෙනවා. right? ස්කන්ධ ව්‍යාප්තිය අඩු වෙන නිසා මොකද වෙන්නේ? ඊළඟ අවස්ථාවේදී එම ශරීරයට මේක ලං කරගත්තම මෙයාගේ භ්‍රමණ වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ ස්කන්ධ ව්‍යාප්තිය අඩු වෙනකොට මොකද වෙන්නේ? මෙයාගේ භ්‍රමණ වේගය වැඩි වෙනවා. එතකොට දැන් මේකේ මොකද වෙන්නේ? පෘථිවියට මොකද මේ වෙන්නේ? මුලින් මෙයාගේ සාගර ජල මට්ටම අඩු වෙන්න තිබ්බේ. right? දැන් අර ග්ලැසියර් දියවීම නිසා ගොඩබිම තියෙන මෙයාගේ සාගර ජල මට්ටම වැඩි වෙනවා. වැඩි වෙනකොට මොකද වෙන්නේ? ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේ ඉඳන් මේ අවස්ථාවට ආවොත් ස්කන්ධ ව්‍යාප්තිය කොහොමද වෙන්නේ? භ්‍රමණ වේගය කලින් තිබ්බ වේගයට වඩා අඩු වෙනවා. ඒකට ඕකත් එක්තරා ප්‍රධාන කාරණාවක්. ඒතකොට ඔය ප්‍රධාන කාරණා කීපයක් ගැන පුතේ මම කිව්වේ. එතකොට මේ හේතු නිසා මොකද වෙන්නේ? පෘථිවිය එන්න ස්ලෝ වෙනවා. මේක ලොකු ප්‍රමාණයක් නෙවෙයි. අර මම කිව්වා වගේ මිලි තප්පර 17ක ප්‍රමාණයක් අවුරුදු 100කට විතර අඩු වෙන ප්‍රමාණය. ඉතින් විද්‍යාඥයෝ මේ කාරණාව දන්නවා. එයාලා අවශ්‍ය අවස්ථාවලදී ওই ගණනය කිරීම වෙනත්වලදී මේ එකතු කිරීම අඩු කිරීම කියන එක කරන ඔය ආවර්ත කාලය පෘථිවි භ්‍රමණ කාලයට අදාළයි. right. ඊළඟට දැන් ඕක අපි ගත්තොත් දැන් මේක බැහැර කරන්න පුළුවන් එක්කුත් නෙවෙයි පොඩි ප්‍රමාණයක් කියලා. මොකද
අපි විද්‍යාඥයෝ ගණනය කරලා තියෙනවා දැනට අවුරුදු මිලියන 620කට කලින් right දැන් අපි මේ ඉන්න මේ දැනටද ගත වෙන දවස් පැය 24ක් නේ දැනට මිලියන අවුරුදු මිලියන 620කට විතර කලින් දවසකට පැය තිබිලා තියෙන්නේ 21යි right ඒ කියන්නේ භ්‍රමණ වේගය පෘථිවි භ්‍රමණ වේගය වැඩි වුණාම එයාට අඩු පැය ගානක් ගත වෙන්නේ කරගෙන්නේ එතකොට පැය 28ක් තමයි දවසකට තිබිලා දෙන්නේ ඒ කියන්නේ දැන් මේ එන්න මොකද වෙන්නේ මේ දවසකට තියෙන පැය ගාන එන්න වැඩි වෙනවා right එතකොට තව අවුරුදු ගණනාවකට පස්සේ විශාල ගණනාවකට පස්සේ මේක බොහෝ විට අවුරුදු 48ක් වෙන්න පුළුවන් right එතකොට දැන් පැය 24ක් වෙනකොට දැන් භ්‍රමණ කාලේ පැය 28ක් වෙනකොට මිනිස්සුගේ පරමාංශ අවුරුදු 100ක් නේ අපි දැනට සලකන්නේ එහෙමනේ හරිද එතකොට පැය 48ක් වෙන දවසට ඔය පරමාංශ කියන එක මොකද දවස ඩබල් වෙන නින්දා right පරමාංශ කියන එක අවුරුදු 50ක් වෙන්න ඕනේ right එතකොට ඔහොම මේ මනුස්සයාගේ තියෙන පරමාංශ කියන එක ওই විදිහට අඩු වෙනවා පෘථිවියේ ස්ලෝ වීමත් එක්ක අපි දන්නේ නැහැ ඉස්සරහට පෘථිවියේ ස්ලෝ වීම ඊට වඩා වේගවත් වේද කියලා යම් කිසි කාරණා නිසා ඉතින් එහෙම දෙයක්ත් තියෙනවා ඉතින් ඕක මේ අපි කවුරුත් හොයාගන්න කලින් විද්‍යාඥයෝ හොයාගන්න කලින් ওই බුදුරජාණන් වහන්සේගේ දේශනාවක සඳහන් වෙලා තියෙනවා right මම අහලා තියෙන අග්ගඤ්ඤ සූත්‍රය කියන අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා ඔය මේ බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා ඔය අවුරුදු ගණනාවක් ගත වෙනකොට දැන් ඔය අවුරුදු 100ක් කියන පරමායස මිනිසුන්ගේ අඩු වෙවි ගිහිල්ලා අවුරුදු 10ක් විතර දක්වා අඩු වෙනවා කියලා පැහැදිලි කිරීමක් තියෙනවා. ඉතින් මේක අපිට බැලුම්බැලමට හිතනවනේ මේක වෙන්න පුළුවන්ද මිනිස්සෙක්ගේ අවුරුදු 10ක් වෙන්න පුළුවන්ද කියලා අපිට හිතනවනේ. ඒ වුණාට මේක හරියටම ගැලපෙනවා මෙන්න මේ කාරණා එක්ක විද්‍යාත්මක කාරණා එක්ක. right ඉතින් ඒකත් ඉතා වැදගත් දෙයක් මට ඔක කියද්දි මතක් වුණේ. ඉතින් අර අපි අදහන ආගම් වල ඒ කියන්නේ බුද්ධ ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, ඊට පස්සේ ඉස්ලාම් ධර්මය මේ වගේ තියෙන සමහර කාරණා අපි විද්‍යාව දැනට දන්න ප්‍රමාණයත් එක්ක සමහරට ගැලපෙන්නේ නැහැ. හැබැයි ඒවා විද්‍යාවේ අපි දේවල් ක්ලියර් කරගෙන යනකොට මේ විද්‍යාත්මක කාරණා එක මේ ගොඩක් දේවල් ගැඹුරින් ගැලපෙනවා. මොකද ඕවා නැත්තම් ඔය ආගම් ඉච්චර කාලයක් අවුරුදු 10 ගණන් පවතින හේතුවක් නැහැ. ඒකින්ද ඒවර ගොඩක් අර සමහරු කරනවා වගේ නිකම්ම බැහැර කරන්න නරකයි. ඒ වගේ මොකද අපිට ගත යුතු දේවල් තියෙනවා. ඉතින් ඔන්න ඔය කිව්වේ පෘථිවිය ස්ලෝ වීම ගැන තමයි කිව්වේ. ඉතින් මේ වගේ තව කාරණා කීපයකුත් තියෙනවා මේකට බලපාන. ඉතින් අපි තව ඉස්සරහා වීඩියෝ එකකින් ඔය වගේම භෞතික විද්‍යාවේ විද්‍යාත්මක පැති පැහැදිලි කරන වීඩියෝ එකකින් ආය හම්බෙමු.